ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. ඔන්න අදත් මම ඔයාලට වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් ඔයාලා මට subscribe කරලා මට සහයෝගය ලබා දෙන්න කියලා මම ඉල්ලනවා. ඉතින් මම ඔයාලට කියන්නේ බඩු මල්ලේ ඇත්තම කතාව. රජය මගින් කොහොමද මේක දෙන්න තීරණය කරලා තියෙන්නේ කියලා. ඉතින් රජය මේ වෙනුවෙන් රුපියල් මිලියන 1500ක මුදලක් වෙන් කරලා තියෙනවා. අස්වැසුම සඳහා නව ආයුධකරුවන් 87000ක් ඉල්ලුම් කරලා තියෙනවා. එම නව ඉල්ලුම්කරුවන් වෙත මෙම සහන බඩු මල්ල ලබා දෙන බව තමයි අමාත්‍යවරයා සඳහන් කරලා තියෙන්නේ. ඒ අනුව 5000ක් වටිනාකමකින් යුතු මෙම බඩු මල්ල රුපියල් 2500කට ලබා දෙන්න තමයි සතොස හරහා කටයුතු කරලා තියෙන්නේ. ඉතින් මේක ඔයාලට ලබා ගන්න පුළුවන් අප්‍රේල් මුල් සතිය වෙද්දී. ඒ අනුව මෙම රුපියල් 5000ක් වටින බඩු මල්ල රුපියල් 2500කට ලබා දෙද්දී මේවා ඇතුළත් වෙන්නේ සහල් කිලෝග්‍රෑම් 5යි, ලොකු ලුණු කිලෝග්‍රෑම් 2යි, අල කිලෝග්‍රෑම් 2යි, පරිප්පු කිලෝ 2යි, සැමන්ටින් 1යි, දුඹුරු සීනි කිලෝග්‍රෑම් 3යි, පාන් පිටි කිලෝ 2යි, සම්පෝස පැකට් 2යි, ග්‍රෑම් 70 සහ ග්‍රෑම් 90 සෝයා මීට් පැකට් 4ක්. ඉතින් මෙන්න මේ ටික තමයි අලුත් අවුරුදු බඩු මල්ලට ඇතුළත් වෙන්නේ. මේක ඉතින් සහන මල්ලක් කිව්වට රුපියල් 2500ක් දීලා තමයි ඔයාලට ගන්න වෙන්නේ. ඉතින් මේක සතු සහරා ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒක ළඟම තියෙන සතුසෙන් තමයි ඔයාලට දෙනවා කියන්නේ. ඉතින් රුපියල් 5000ක් වටින මේ බඩු මල්ල ඔයාලට 2500කින් ලබා ගන්න පුළුවන්. ඔන්න ඕක තමයි අලුත් අවුරුදු බඩු මල්ල කියලා කියන්නේ. ඉතින් මේ බඩු මල්ල එක්කම ඔයාලට අනිවාර්යයෙන්ම අස්වැසුම සල්ලි නම් ඔයාලගේ ගිණුම් වලට වැටෙනවා. ඉතින් ඔයාලට මේ බඩු මල්ල මේ ගානට ගන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල් 2500ක ලාභයක් තියෙනවා. ඉතින් තමන් අතින් 2500ක් දීලා තමයි මෙම කියන බඩු මල්ල ගන්න වෙන්නේ. ඉතින් මේක අස්වැසුම ගිණුම් හිමියන්ට තමයි ලබා දෙන්නේ. ඔන්න ඕක තමයි බඩු මල්ලේ ඇත්තම කතාව. ඉතින් ඒ බඩු මල්ල විතරක් නෙවෙයි කොහොමත් ඔයාලට අස්වැසුම ගිණුම් වලට එම මුදල් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒක අප්‍රේල් මුල වෙද්දී අනිවාර්යයෙන්ම ගිණුම් ගත වෙයි. ඉතින් ඔයාලා ඒ පිළිබඳව දැනුවත් වෙලා ඉන්න. ඔයාලට මම හරිම දිනේ සයිට් එකට වැටුනහම කියන්නම්. ඉතින් බඩු මල්ලේ කතාව නම් ඔන්න ඕක තමයි. ඔයාලා මගේ channel එකත් එක්ක රැඳිලා ඉඳලා ඇත්තම තොරතුරු ලබා ගන්න. ඉතින් ඔයාලට සුබ දවසක්. මගේ channel එකට subscribe කරලා මට සහයෝගය ලබා දෙන්න.